Hello friends, welcome to my YouTube channel Glow with Madhu. ඔගලන් තාම subscribe කරලා නැත්නම් මගේ channel එකට අදම subscribe කරන්න. හරි. ඉතින් මම අද ඔගලන්ට කියන්න ආවේ වැදගත් දෙයක්. ඒ තමයි ඔගලන් ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. එහෙනම් අපි යමුද පළවෙනි segment එකට. එහෙනම් අපි බලමු මම පළවෙනි සෙග්මන්ට් එකෙන් ඔයගලන්ට කියලා දෙන්නේ මොකක්ද කියලා. ප්‍රශ්නයක් ආවහම ඔයගලන් කොහොමද මුහුණ දෙන්නේ? When problems come, how do you face it? කියන්න බලන්න. ඔයගලන්ට ප්‍රශ්නයක් ආවහම ඔයගලන් බය වෙනව නේද? එහෙම නැත්නම් ස්ට්‍රෙස් වෙනවා? නැත්නම් තරහ ගන්නවා? එහෙම නැත්නම් දුක් වෙනවා? ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම දේවල් වෙන්නේ? එහෙම කියලා දුක් වෙනව නේද? නැත්තම් තරහ ගන්නවා. මට නම් හරිම කේන්ති මේ වෙච්ච දෙයට. නැත්තම් ස්ට්‍රෙස් වෙනවා. දැන් මම මොකද කරන්නේ? ඕවර්තින්කින්. ස්ට්‍රෙස් කියන්නේ ඉතින් ඕවර්තින්කින් තමයි. ඒ වගේම තමයි බය වෙනවා. fear. දැන් මේක වුණොත් මොනෝ වෙයිද? ඒ වගේ දේවල් අපි හිතන්න ගන්නවා. ඒ වුණාට ඕගලන් දන්නවද මේ හිතන විදිහින් අපේ ඇතුලේ තියෙන එනර්ජි එකේ ෆ්‍රීකවන්සි එක පල්ලෙහාට යනවා කියලා. ඕගලන් හිතනවා ඇති ඇයි අපිට හැමදාම ප්‍රශ්න එන්නේ කියලා. ප්‍රශ්න එනවා. ලයිෆ් එකේ ප්‍රශ්න එන්නේ නැති දවසක් නැහැ. මොකද ඒක තමයි අපේ ලයිෆ් එක බැලන්ස් වෙන්නේ. හැබැයි ඒ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන විදිහ අනුව තමයි අපේ ලයිෆ් එකේ ෆ්‍රීකවන්සි එක ඩිසයිඩ් වෙන්නේ. ඕගලන්ට මම කලිනුත් කිව්වා ෆ්‍රීකවන්සි කියන්නේ මොකක්ද කියලා. ෆ්‍රීකවන්සි කියන්නේ අපේ ලයිෆ් එක නැත්නම් අපි හිතන විදිහ තමයි අපේ ෆ්‍රීකවන්සි එක. ෆ්‍රීකවන්සි එක හැම එකකටම තියෙනවා. ඉතින් මම ඕගලන්ට පැහැදිලි කරොත් ෆ්‍රීකවන්සි කියන්නේ මොකක්ද කියලා ඕගලන් දන්නවා රේඩියෝ channel එකට පවා ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඉතින් ඒ ෆ්‍රීකවන්සි එක මැච් වුණොත් විතරයි අපිට රේඩියෝ channel එක ඇහෙන්නේ. අන්න ඒ වගේ අපේ ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. මේ ෆ්‍රීකවන්සි එක ඩිසයිඩ් වෙන්නේ අපි හිතන විදිහට. එතකොට අපි ස්ට්‍රෙස් වෙන්න ගත්තාම නැත්නම් ඕවර්තින්කින් කියන දේ අපේ ඇතුලේ තියන්න ගත්තාම නැත්නම් බය වුණාම එහෙම නැත්නම් දුක් වෙනකොට අපේ ඉමෝෂන්ස් පල්ලෙහාට යනවා. එතකොට අපේ ෆ්‍රීකවන්සි එකත් පල්ලෙහාට යනවා. අපි අප්ග්‍රේඩ් කරන්න ෆ්‍රීකවන්සි එක අපි හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. එතකොට මම දැන් අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. හැබැයි හිතන විදිහ වෙනස් කරන්න. ඕගලන් කැමති නම් මගේ වීඩියෝ එක දිගටම බලන්න. එහෙනම් ඊළඟ සෙග්මන්ට් එකට ලෑස්ති වෙමු. සෙකන්ඩ් සෙග්මන්ට් එකෙන් ඕගලන්ට කියලා දෙන්නේ කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියලා. අපි එක්සැම්පල් එකක් ගමු. අපි කියමු ඕගලන් අපි හෙල්ත් ප්‍රශ්නයක් ගත්තොත් එහෙම ඔයගලන්ගේ හෙල්ත් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි ඔයගලන්ගේ weight එක. ඉතින් සමහර අයට තියෙන්නේ weight loss. ඒ කියන්නේ ඔයගලන්ට weight එක අඩු කරගන්න ඔයගලන්ට ඕනේ. හැබැයි weight එක අඩු කරගන්න විදිහක් නැහැ. තව අයට තියෙනවා weight එක වැඩි කරගන්න ඕනේ. හැබැයි weight එක වැඩි කරගන්න විදිහක් නැහැ. ඉතින් දෙපැත්තම තියෙනවා. අපි එක පැත්තක් ගමුකෝ ඉස්සෙල්ලා. ඉතින් අපි ගමු weight loss. ඒ කියන්නේ අපි weight එක අඩු කරගන්න නැත්නම් බර අඩු කරගන්න අපිට විදිහක් නැති වුනහම අපි ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වුනහම අපි හිතනවා ඕගලන් හිතනවා මෙන්න මේ වගේ දේවල් හිතනවා නේද කියලා මට කමෙන්ට් එකෙන් දාලා කියන්නකෝ. ඕගලන් හිතනවාද කියලා අයියෝ අදත් දින එකක් තියෙනවා. මට අදත් ඩයට් කරන්න හම්බෙන්නේ නැහැ. නැත්නම් ඔයගලන් හිතනවා මේක අද කාලා මම හෙට ඩයට් කරන්න පටන් ගන්නවා. නැත්නම් ඔයගලන් හිතනවා මම කන්නේත් නැහැ. මේ ඇයි මන් දන්නේ මගේ weight එක මෙච්චර වැඩි වෙන්නේ කියලා. ඔන්න ඔය වගේ දේවල් ඔයගලන් හිතනවාද? හිතනවා නම් කමෙන්ට් එකෙන් දාන්න මේ වගේ දේවල් මටත් හිතිලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් හිතන්න ගත්තාම ඔයගලන්ගේ ෆ්‍රීකවන්සි එක ඉහළට යන්නේ නැතුව පහළට යනවා. පහළට ගියාම ඕගලන්ට එන්නෙම නැත්නම් ඕගලන් මැනිෆෙස්ට් කරන්නේ අන්න
ඒ දේවල්ම තමයි. ඉතින් ඕගලන්ගේ weight එක increase වෙනවා. ඕගලන්ට හිතන්නේ නැති විදිහට dinner outs එනවා. නැත්තම් හිතන්නේ නැති විදිහට කෑම තියෙනවා. ඉතින් කන්නම හිතෙනවා. ඒ මොකද ඕගලන්ගේ frequency එක පහළට වෙලා ඕගලන්ගේ හිතන විදිහ අනුව තමයි ඕගලන්ට දේවල් attract වෙන්නේ. හැබැයි අද ඕගලන් මේ හිතන විදිහ වෙනස් කරොත් මේක කරලා බලලා මට කියන්න කමෙන්ට්ස් වලට ආයෙ ඇවිල්ලා ඕගලන්ට වෙනසක් දැනෙනවද කියලා. දැන් අපි කියමු ඕගලන්ට අනිවාර්යෙන්ම weight එක අඩු කරගන්න ඕනි කියලා. හැබැයි ඕගලන් හිතුවොත් හරි. අද dinner එකක් තිබ්බට කමක් නැහැ. මං අද කනවා. හැබැයි මං චුට්ටක් කනවා. අපි කියමු ඔයාට කන්නම හිතෙනවා කියලා. ඕගලන් එතකොට හිතට ආය ගන්න නෑ. මං කනවා හැබැයි මම පාලනය කරගන්නවා. මේ හිත තමයි හැමදේම. එතකොට dinner out එකක් තිබ්බත් ඕගලන්ට කන්න නැතුව ඉන්න ඕනේ නැහැ. කන්න. හැබැයි පාලනය කරන්න. එතකොට තව දෙයක්. ඕගලන්ට මං තව එකක් තමයි ඕගලන්ට හිතුනොත් එහෙම අද නෙමෙයි මම හෙට ඉඳලා ඩයට් පටන් ගන්න. හරි. මම අද පටන් ගන්න නැහැ. හැබැයි මම අද ටිකක් කරන්න ගන්නවා. ඒ කියන්නේ රෑට මම අඩුවෙන් කනවා. කන්න නැතුව ඉන්න එපා. මං අඩුවෙන් කනවා. මෙන්න මේ වගේ දේවල් ඕගොල්ලන්ගේ ඩයට් ප්ලෑන් එකේ තියෙන දේවල් එක පාට කරන්නේ නැතුව චුට්ට කරන්න පටන් ගන්න. එතකොට තමයි ඕගොල්ලන්ගේ ෆ්‍රීකවෙන්සි එක ටික ටික අප්ග්‍රේඩ් වෙන්නේ. එතකොට තව දෙයක් තමයි ඕගොල්ලන් හිතන්න ඕනේ I have already lost කියලා. ඕගොල්ලන්ගේ 5 kilos හරි 10 kilos හරි ඕගොල්ලන් හිතන්න ඕනේ මම අනිවාර්යෙන් මගේ කිලෝ 10ක් මම බැස්සුවා. දැන් මම හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මිරර් එක ළඟට ගිහිල්ලා හැමදාම උදේට ඔයාව වර්ණනා කරන්න. මේ ටික කරලා බලන්න ඕගොල්ලන්ගේ health issue එක අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ frequency එක upgrade වෙලා ඕගොල්ලන්ටම හිතෙනවා ඩයට් කරන්න. මේ frequency එක upgrade වුණාම ඕගොල්ලන්ට වෙන්නේ ඕගොල්ලන්ගේ mind එක ඔයාට කියනවා මෙන්න මේක දේ කරන්න, මෙහෙම කරන්න, මෙන්න මෙහෙම කරන්න කියලා. නැත්නම් කවුරු හරි ඕගොල්ලන්ට ඇවිල්ලා හරි ඒ දේ කියන්න පටන් ගන්නවා. නැත්නම් ඔයාට හොඳ ડોක්ටර් කෙනෙක් හම්බ වෙනවා. නැත්නම් YouTube channel එකකින් කවුරු හරි හොඳ කෙනෙක් හම්බ වෙනවා. ඔය වගේ දේවල් වෙනවා ඕගොල්ලන්ගේ frequency එක upgrade කරන්න ගත්තාම. ඉතින් මේක එකපාරට කරන්න අමාරු හින්දා තමයි මම කිව්වේ ටිකෙන් ටික මේක කරන්න කියලා. හරි, මම තව එක්සාම්පල් එකක් ගන්නම්. මේක තමයි එක්සාම්පල් එකක් විදිහට අපි ගත්තොත් ඕගොල්ලන්ගේ ජොබ් එක. ඉතින් ඕගොල්ලන් වැඩ කරන ජොබ් එකේ එක ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි කියමු ඔයාගේ ජොබ් එක හරිම ස්ට්‍රෙස්, ඔයාට වැඩ ගොඩයි. ඉතින් හැම වෙලේම ඔයා ගෙදර එන්නේ හරිම ස්ට්‍රෙස් එකකින්. මට හරිම මහන්සි, මට මේක කරන්න බෑ, ඒක කරන්න බෑ. මේ මම වැඩ කරලා එන්නේ, මම ගොඩක් මහන්සි වෙලා ඉන්නේ කියලා ෆීලින් එක තමයි ඕගොල්ලන් ගෙදර ඉන්නේ. ඒතර ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ගේ ෆීලින් එක මොකක්ද කියලා. ඔයගොල්ලන්ගේ ඉමෝෂන් එක මොකක්ද? ඔයගොල්ලන් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඔයගොල්ලන් ස්ට්‍රෙස් වෙලා හරිම ටයර්ඩ්. ඉතින් මෙන්න මේ වගේ ෆීලිංස් තමයි ඔයගොල්ලන්ගේ ඇඟට එන්නේ. මේ ෆීලිංස් ආවහම ඔයගොල්ලන්ට හැමදාම ඒක පැටර්න් එකක් වගේ ඒක කන්ටිනියුවලි ඒක වෙනවා. ඉතින් එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් මේක හිමින් ඕගොල්ලන්ගේ ෆ්‍රීකවෙන්සි එක අප්ග්‍රේඩ් කරන්න. මෙන්න මේ දේවල් ටිකක් කරන්න. ඕගොල්ලන් ආසාවෙන් වැඩට යන්න. ඕගොල්ලන්ට වැඩ වැඩි වුණත් ඒ දේට ආදරය කරන්න. ඕගොල්ලන් හැම වෙලේම හිතන්න ඕනේ it is time for double happiness. ඕගොල්ලන් කියන්න මේක තමයි හොඳම වෙලාව මගේ. මම ඉගෙන ගන්නවා, මම ගොඩක් දේවල් එක්ස්පීරියන්ස් කරනවා. මම මේ බිසි වෙන විදිහට, මම නැත්තම් මේ වැඩ වැඩි වෙන විදිහට මම හැම දෙයක්ම මම ඉගෙන ගන්නවා. ඉතින් මම මගේ ලෙවල් එක නැත්තම් මට තියෙන එක්ස්පීරියන්ස් එක තවත් වැඩි වෙනවා මට මේ වැඩ තියෙනකොට. කමක් නෑ, මම ස්ට්‍රෙස් වෙන්නේ නෑ. මම calm. I am very calm. මම හරිම calm. මේ මොන වැඩ ආවත් මම calm කියන එක හැම වෙලේම හදා ගන්න ඕනි. ඉතින් මේ දේවල් ඔයගලන්ට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා එකක් ගාලා ඔයගලන්ගේ මයින්ඩ් එක
හදාගන්න ඕනේ නෑ. මම කලබල වෙන්නේ. මම ස්ට්‍රෙස් වෙන්නේ. මම කාම්. මම මේ දේට හරියට මුණ දෙනවා. මගේ ෆ්‍රීකවන්සි එක මම ප්‍රොටෙක්ට් කරනවා. I am going to protect my energy. I am protecting my frequency. මේ විදිහට ඕගලන් කියන්න ගත්තහම ඕගලන්ටම තේරෙයි ඕගලන්ගේ ස්ට්‍රෙස් එක නිකම්ම අඩු වෙනවා. ඕගලන්ගේ වැඩ කරන තැන දේවල් ඕගලන්ටම තේරෙනවා රිලැක්ස් වෙන්න ගන්නවා. ඕගලන්ට වටේ ඉන්න මිනිස්සු නැත්නම් වැඩ කරන අය ඔයත් එක්ක ගොඩක් එකතු වෙන්න ගන්නවා, වැඩ කරන්න ගන්නවා. මේ දේවල් හැමදේම වෙන්නේ ඔයා හිතන විදිහට. ඉතින් අන්තිම දේ මම කියන්න ඕනේ අපි මැනිෆෙස්ටේෂන් කියන එක ඕගලන් බිලීව් කරනවා නම් මේ අහගන්න මැනිෆෙස්ටේෂන් එක හරියටම මොකක්ද කියලා. මැනිෆෙස්ටිං කියන්නේ අපි හිතන දේ අපිට ලබා ගන්න ඕන එක. ඉතින් හැමදාම ඕගලන්ට වෙන දේවල් ඕගලන් මැනිෆෙස්ට් කරන එක කියලා ඕගලන් දන්නවද? ඕගලන් මැනිෆෙස්ට් කරන එක තමයි ඕගලන්ට ලයිෆ් එකට හම්බ වෙන්නේ. අද දවස ගත්තොත් ඕගලන්ගේ අද දවස හරිම නැත්තම් ඒ හරිම නැත්තේ ඔයා මැනිෆෙස්ට් කරපු හින්දා තමයි ඒක ඒ විදිහට ඔයාට ලයිෆ් එකට ආවේ. ඉතින් ඒ නිසා මැනිෆෙස්ටේෂන් කියන්නේ ඕගලන්ගේ ගෝල්ස් වලට රීච් කරන එකම නෙමෙයි. ඕගලන්ගේ ලයිෆ් එක මේ එදිනෙදා තියෙන දේවල් ඕගලන්ට සිටුේෂන්ස් ඕගලන් ෆේස් කරන දේවල් ඕගලන්ම මැනිෆෙස්ට් කරලා ඒක ඕගලන් අරගෙන තියෙනවා. ඒක තමයි මැනිෆෙස්ටේෂන් කියන්නේ. ඒ නිසා මං ඕගලන්ට කියලා දෙන්න යනවා කොහොමද හරියට දේවල් මැනිෆෙස්ට් කරන්න කියලා. ඒ කියන්නේ පොසිටිව් දේවල් මැනිෆෙස්ට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මං ඔයගලන්ට කියන්න කැමතියි ඔයගලන් තාමත් මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මම වීඩියෝස් දානවා ඔයගලන්ට කියලා දෙන්න කොහොමද ඔයගලන්ගේ frequency එක upgrade කරලා ඔයගලන්ගේ life එක තව තවත් ස්ටෑන්ඩඩ්ස් වලට ගෙනියන්නේ. ඒ වගේම ඔයගලගේ මැනිෆෙස්ටේෂන් ගෝල්ස් වලට තව කොහොමද ලං වෙන්නේ කියලා. එහෙනම් මම අදට ඔයගලන්ට